හායි මම අද අරගෙන ආවේ ඔම්ලට් කරි රෙසිපි එකක්. ඔයාලා බිත්තර මේ විදියට හදලා බැලුවොත් නම් හැමදාම මේ විදියටම හදාවි. ඒ තරමට මේ ඔම්ලට් කරි එක රසයි. මුලින්ම බිත්තර අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඒ ටික වෙනම භාජනයකට කඩලා දාලා රස අණු ලුණු එකතු කරලා හොඳින් මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ අපි ඒකටම පාන් පිටි හැන්දක් එකතු කරලා හොඳින් මික්ස් කරගන්න ඕන. පාන් පිටි එකතු කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඔයා කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදාගත්ත ඔම්ලට් මිශ්‍රණය අපි සාමාන්‍ය ඔම්ලට් එකක් හදන විදිහටම පෑන් එකට දාලා ඔම්ලට් එක හදා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ ඔම්ලට් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට පොඩියට කෑලි වෙන කපා ගන්නවා. ඊට පස්සේ අපි වෙනම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරලා ඒ තෙල් ටික රත් වෙද්දී සුදු ලූණු සාමාන්‍ය ප්‍රමාණයේ ලූණු ගෙඩියක් හීනියට කපලා එකතු කර ගන්නවා. අපි ඒකටම රම්ප කරපිංචත් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි ඒකට බැදපු 3-5 කුඩු හෝ මස් කරි හැඳි 3ක්, කම්මිරිස් කුඩු හැඳි 2ක් එකතු කරගෙන හොඳින් මික්ස් කර ගන්නවා. ඊට පස්සේ අපි කහ කුඩු හැන්දක් සහ උළුහාල් එකතු කර ගන්නවා. ටික වෙලාවක් ලිපේ තිබුණට පස්සේ අපි ඒකට වතුර කෝප්පයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි රස අණුව ලුණු එකතු කර ගන්නවා. ඊට පස්සේ තප්පර 2ක් විතර මේ විදිහට මික්ස් කරගෙන අපි ඒකට පොඩියට කපාගත්ත තක්කාලි එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මුලින්ම කපාගත්තු ඔම්ලට් කෑලි ටික අපේ මික්සර් එකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි හැමින් ඔම්ලට් කෑලි පොඩි වෙන්න නොදී ඒ ටික මික්ස් කරගන්නවා. අන්තිමට මේ ඔම්ලට් කරි එකට අපි පොල් කිරි කෝප්ප භාගයක් වගේ එකතු කරගන්නවා. කිරි ටික හොඳින් නටද්දී අපි අපේ ඔම්ලට් කරි එක ලිපෙන් බා ගන්න ඕන. ඇත්තටම මේ ඔම්ලට් කරි එක මාරම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. තවත් මේ වගේ රස රෙසිපීස් බලන්න මාව subscribe කරලා තියාගන්න.